මුඛ පිළිකා ලංකාව තුල අද වන විට ඉතාමත් වැඩි වශයෙන් වාර්තා වෙන පිළිකා වර්ග අතුරින් එකක්. මේ මුඛ පිළිකා ඇතිවීමට ප්‍රධානතම හේතු කාරණා රාශියක් තිබ්බත් ප්‍රධානම හේතු දෙකක් විදිහට මම සලකනවා. ජනතාව බුලත් තිර සහ වෙනස් හපන දුම්කල නිෂ්පාදන පාන ආහාරයට ගැනීම, ඒ වගේම දුම්බීම වැනි කාරණා දෙක මේ මුඛ පිළිකා වලට ප්‍රධානතම හේතු කාරණා දෙකක් වෙනවා. අපි බුලත් තිර සම්බන්ධයෙන් කතා කරොත් ලංකාවේ තිබෙන නීතිය පිළිබඳව ජනතාව තිබෙන්නේ අඩු දැනුමක් සහ ආකල්පයක්. මොකද අපි පහුගිය දවස්වල සමාජ මාධ්‍යයෙන් අපි දැක්කා බුලත් තිර නොමිලේ ලබා දෙන දන්සල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත්තා කියන තොරතුර. ඇත්තටම ලංකාවේ මේ දුම් මැටි සහ මද්‍යසාර නිෂ්පාදනය, නියාමනය, පාලනය සහ වැළැක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන පනත තමයි 2006 අංක 27 දරන දුම්කල හා මද්‍යසාර නිවාරණ ජාතික අධිකාරී පනත. මේ පනතේ යටතේ සාධන ලද නියෝග රාශියක් තිබෙනවා. මේ නියෝග වලට අනුව ප්‍රධාන වශයෙන්ම බුලත් විඩ සම්බන්ධයෙන් තිබෙන එක් නියෝගයක් තිබෙනවා 2016 කියන නියෝගය. මේ නියෝගය අනුව බුලත් විඩක දුම්කල අන්තර්ගත වෙන්න බෑ. දුම්කල අන්තර්ගත බුලත් තිර විකිණීම, බෙදා හැරීම, ළඟ තබා ගැනීම, විකිණීමට ඉදිරිපත් කිරීම, ගබඩා කිරීම ආදී කාරණා ලංකාවේ නීතිය අනුව වරදක් වෙනවා. මොකද මෙම නීතිය ගෙනල්ලා තියෙන්නේ මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමට තමයි ප්‍රධාන වශයෙන්ම. මොකද ජනතාව මේ මුඛ පිළිකා වලින් ආරක්ෂා කිරීම සඳහා. දුම්කල අඩංගු දුම්මැටි, දුම්කල අඩංගු බුලත් තිර ලංකාවේ නීතියෙන් තහනම් වෙනවා. ඒ වගේම කිසියම් දුම්කල නිෂ්පාදනයක් හෝ මද්‍යසාර නිෂ්පාදනයක් නොමිලේ ලබා දීමත් තහනම් වෙනවා. ඒ අනුව අර මම පෙර සඳහන් කළ දන්සල ලබා දීම, බුලත් තිර දන්සලක් ලබා දීමද ලංකාවේ නීතිය අනුව තහනම් වෙනවා. දුම්කල අඩංගු බුලත් තිර ලබා දීම. එම නිසා ජනතාව අවබෝධයෙන් කටයුතු කර යුතුයි. වෙළඳපොළ ව්‍යාපාරිකයන් අවබෝධයෙන් කටයුතු කර යුතුයි. මොකද දුම්කල අඩංගු බුලත් තිර ලංකාවේ නීතිය අනුව ලංකාවේ ප්‍රධානම බලපාන නීතිය තමයි 2006 අංක 27 දරන දුම්කල හා මද්‍යසාර නිවාරණ ජාතික අධිකාරී පනත. ඒ ජාතික අධිකාරී පනත යටතේ සාධන ලද නියෝග අනුව බුලත් තිරක දුම්කල අන්තර්ගත කරන්න බෑ. එවැනි බුලත් තිර විකිණීම ලංකාවේ නීතිය අනුව වරදක් සිදු වෙනවා. මේ අනුව ලංකා පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කරනවා. මේ සොයා බැලීම සිදු කරන්නේ හුදෙක් මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම යන කාරණය මත පිහිටවා තමයි මේ කටයුතු සියල්ලක්ම සිදු කරනු ලබන්නේ. ඒ වගේම තවත් දැනගත යුතු කාරණයක් තමයි ජනතාව සහ නිෂ්පාදකයන්, ඒ වගේම වෙළෙන්දන් දැනගත යුතු කාරණයක් තමයි දුම්කල පැකට් කර විකිණීම. ඒ කියන්නේ ඇසුරුම් කර විකිණීම, ලේබලයක් සහිත ඇසුරුමක් තුළ විකිණීම ලංකාවේ නීතිය අනුව තහනම් වෙනවා. ඒ පිළිබඳවද විශේෂයෙන්ම සැලකිලි ලක් කර